දැන් මේ මිනිස්සෙයින් අතර විතරක් නෙමෙයි. දැන් මේ තිරිසන් සත්තු අතර මේ අන්‍යෝන්‍ය ආධාරයේ උපකාරී මෙන්ම කෙනෙකුට බැරි වුණාම අනිකා පෝෂණය කරන ලක්ෂණයක් තියෙනවා. සමහර අවස්ථාවල එයා දකින්න තියෙනවා. එක්තරා උගුලකට මොනවා හරි එකකට අහු වෙලා කොටයකට තැයිලා හරි හොඬවැල නාක් වෙලා ඒක අලියේගේ හොඬවැල මැදින් කැඩිලා හොඬවැල් කොටේ තියෙනවා. නමුත් ඒක සනීප වෙලා. මේක අර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරි මණ්ඩලයක් දැක්කා. දැන් මේක ජීවත් වෙන්නේ කොහොමද කියලා. හොඬවැල කඩනට පස්සේ කොහොම කණ්ඩද? අත්තක් කලා ගන්නවත් මොකුත් විදිහක් නැහැ. උඩ වතුර ටිකක් බොන්නවත් දැන් හොඬෙන් අරලා වතුර ටික කටේ දාගන්න. වෙන ක්‍රමයකුත් නැහැ. නමුත් බලාපුවාම අනික ඔක්කොම අලියත්තුන්ට වැඩි හොඳ පෝෂණය වෙච්ච එකෙක් මේක. දැන් හරි පුදුම වෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන නිලධාරි මණ්ඩලය. මේ හොඳ නැති අලියා මෙච්චර සුද්ධව මේ හොඳට බිරිලා ඉන්නේ කොහොමද අනික උන් කෙට්ටු. මේකගේ ඇටයා පේන්නේ නැහැ සනීපා. මේ ගැන පරීක්ෂණයක් කරලා බලනකොට අර අලි සැලේ ඉන්න අලි මේක ගියහම කොලාතු කඩ කඩ මුගේ සටේ යවනවා. ඒකක් ඇති වෙනකන් කාලා පැත්තකට ගියහම තමයි උන් කොලාත්තක් කඩලා එන කන්නේ. අනික අලි සැලව මොකද කරන්නේ? කොලාතු කෑලි කඩ කඩ ඌට ගැලපෙන විදිහට ඌගේ කටේ යවනවා ඌ ඒ කලි. වතුර අරගෙන හොල්ලෙන් අරගෙන ඌගේ කටට තියලා පිවිනවා. ඌ වතුර බොනවා. ඌ ඇතිවලන් කාලා විලා පැත්තට ගියාට පස්සේ තමයි අනික් කලි කෑම හොයාගෙන කන්නේ. දැන් මේ මහා පුදුම සිද්ධියක් මේ මිනිස්සු අතර නැති වටිනා දෙයක් මේ සතාගෙන් දකින්න ලැබිලා තියෙනවා. දැන් මිනිස්සු එකේ බඩි කිනිනේවට බැරි එකේ හිටිය ඌ පැත්තට දාලා දියර එක කන එකනේ මිනිස්සුන් ඉතිරිද. නමුත් අර තිරිසන් සතුන්ගේ නම තියෙන අලියාගේ තියෙන ගති ලක්ෂණයක් තමයි බැරි එකාට කණ්ඩ බොන දිලා පෝෂණය කරලා පැත්තක තියලා අනිකයි හොයන කන. මේ අන්‍යෝන්‍ය සහයෝගයේ ලක්ෂණය. මේ මිනිස්සු අතරක් තියෙනවා ඔය ඔක ඉතින් තිබිය යුතුමයි. තිරිසනට වැඩි විශේෂ තිබිය උතුම් ගුණයක්.